3, 2, 1, go! හරි ඔන්න අද අලුත් බ්ලොග් එකක් සිම්පලි කියනවා නම් අද කෙලින්ම මෙයාගේ කිබුහුම් දවසක් මේ විදිහට මම හිතන්නේ දැන් ඔය යන්න හදන්නේ 425 වෙනි කිබුහුම මේ වීඩියෝ එක ඇතුලේ සමහරවින් කිබුහුම් 60 70ක් යයි අවුලක් නැහැ සෙට් සින් මොඩ් ඩොන් කරලා ඉන්නේ මේ රයිඩ් ඔන් හරි අද අපේ ප්ලෑන් එකක් තියෙනවා අපේ අයියගේ පොඩිම බබාගේ මේ අවුරුදු එකේ බර්ත්ඩේ එක තියෙනවා ඒකට ඒක සෙලිබ්‍රේට් කරගන්නත් ඕනේ අපිට මේ ටවුන් එකට ආවා මොනවා හරි බඩු ටිකක් ගන්න මොනවා හරි අපි හදන්නත් හිතේ තියෙනවා අපි බලමු මොනවද හදන්නේ කියලා හරිද බලමු ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා හරි බඩු ටික ගත්තා කැලෙන්ඩර් දෙකක් හම්බුණා හරි අපි දැන් බඩු ටික ගෙනාවා දැන් බලමු කොහොමද හැදෙන්නේ කියලා මෙන්න මෙතන සීනි කැරමල් වෙනවා කැරමල් මොනවද ගෙනාවේ අපි බඩු නියම පොල් තෙල් දෙකක් තියෙනවා රත්ති ස්ප්‍රින්කල්ස් තියෙනවා කලරින් කොකෝ පවුඩර් චොක්ලට් අයිසිං සුගර් මේ මොනවද වීට් ෆ්ලවර් නේද ඕකේ ආමෙද බිත්තර තියෙනවා කවුද ගෙස් කරන්නේ මොනවද හදන්නේ කියලා මුලින්ම බිත්තර ටික නිවාගත් ඇල් ජලයෙන් නිවා ගන්න හොඳට සුද්ධ කරගන්න මේ ආකාරයට 1 2 3 4 5 ආයක දවල්ට කන්න බෑ ඒක කියන්නේ ඒක කියන්න කොහොමද දැන් අපි ඩෝනට් 100ක් හදා ගන්නවා නම් පිටි කොච්චරක් ඕනද කියන්න මෙතන දැන් කීයක් තියෙනවද පිටි
රයිට් මෙතන තියෙනවා අපිට පාම් පිටේ ග්‍රෑම් 900ක් තියෙනවා. ඊට පස්සේ සීනි මේස හැන්දි කියන්නේ 15යි, බිත්තර 3යි, පිටිකිරි දිය කරලා මෙතන තියෙනවා අඬු කෝප්පයක්. ඊට පස්සේ බේකින් පවුඩර් කොච්චරක් වගේ ඕනද? මේස හැන්දි 3ක් විතර. මේ අපි සාමාන්‍යයෙන් තේ හැඳි මේස හැඳි නෙමෙයි. මේ තොර ඩෝනට් කීයක් වගේ හදනවද? 30ක් 25ක් 30ක් අතර ගාණක් හදනවා නම් තමයි මේ වගේ මුලින්ම සෙටප් එකක් ඕනේ. ඊට පස්සේ ආයේ ඇඩොන් මොනවද කියලා කියන්න. කියන්නේ මොකක්ද දැන් මේ කරේ? පිටි ඔක්කොම එකකට දැම්මා. ඒක උඩට සීනි ඔක්කොම ටික දැම්මා. ඊට පස්සේ බේකින් පවුඩර් මේස හැඳි 3යි. මේස හැඳි නෙමෙයි, තේ හැඳි 3යි. දැන් මේක කලවම් කරනවා. ඊට පස්සේ මෙහෙම බිත්තර එකින් එක වෙන එකකට දාලා ගන්න නැත්නම් මොකක් හරි එක බිත්තරයක හරි බිත්තර දෙකක් කඩලා ඊගාවගේ අවුලක් තිබ්බොත් ඔක්කොම ඉවර වෙනවා. වෙන වෙනම දාගන්න මරගෙන. බිත්තර දාලා මික්ස් කරපු එකට මේ අඬු කොප්පෙන් කිරි භාගයක් විතර දාගන්න ඕනේ. ඔක්කොම දාලා ගන්නවා. හරි guys, ඊට පස්සේ මෙන්න මේකට වතුර ටික ඇඩ් කර මෙන්න මේ වගේ හොඳට අනා ගන්න ඕනේ. රොටි හදන්නේ මේ අතේ ඇලෙන්නේ නැති වෙන්න අන්න ඒ ගන්නට එන්න ඕනේ. හරි යනුවට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ ඔයාලට. හරි ඊගාට දැන් කත රෝල් ගන්න දැන්. හරි මෙන්න මේ වගේ තුනී කරගෙන මෙන්න මේ වගේ රවුම් කපා ගන්න. උළුදු වඩේ ඩෝනට් එකේ මැදටම කපන විදිය නේද? ඒ ටික පොඩ්ඩක් කියන්න ඕනද? ඩෝනට් පින්ක් ඩෝනට්ස් චොක්ලට් ඩෝනට්ස් හදන්නේ. ඒකට ඕනේ මේ ඒක පාටක් කර ලස්සන කරගන්න මේ ඒකක හදාගන්න මේ අයිසින් සුගර් ග්‍රෑම් 100 ගානේ දෙකකට දාගෙන ඒක දානවා කිරි පිටි මේ හැඳි දෙක ගානේ දිය කරලා ඊට පස්සේ එකකට කලරින් දානවා අනිකට කොකෝ පවුඩර් දානවා තවත් ඒක රස කරගන්න චොක්ලට් බොයිල් කරලා චොක්ලට් දානවා කියන්නද? හරිද රෙකෝඩ් කරලා ඉවරයි. මෙන්න මේ ආකාරයට පොඩි ළමෙක් ලව්වා මික්ස් කරගන්න මේක. මේ වෝටර් කලර්ස් නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස්, මේක තමයි මේ ඩෝනට් එකේ අර උඩින් දාන එක හදාගන්න එක තමයි දැන් කරන්නේ.
මදකින්නේ බැදගන්න ඕනේ නැත්තම් මැද්ද යමු වෙනවලු. අපේ චෙෆ් නම්බර් 2 තමයි එල්ල ඉන්නේ බදින්න. මේ ආකාරයට ඩෙකරේෂන් එක කරගන්න. Happy birthday, dear Kiyasha. Right. Makan apa ya? Sekarang. ඇත්තටම මේ තියෙන්නේ guys පොඩිම තමයි පොඩ්ඩක් ඩාංගලා ඩූම් වෙලා තියෙනවා අනිත් පැත්ත හරවද්දී හිතුව තරම් උස නැහැ. බලමු next time බලමු රියවුස් එක. මේක රායි හැබැයි